ලූක් 7:13-14. කතාව දන්නෝ. ඈට හිටපු එකම පුතා මැරෙනවා. වැන්දබුවක්. ඉතින් ඇය තීරණය කරනවා මම මේ දරුවා නිසා ජීවත් වෙනවා කියලා. ඉතින් දරුවා නිසා ජීවත් වෙලා ඉන්නකොට එකපාර දරුවා මැරෙනවා. දැන් ආපහු ජීවත් වෙන්න කිසිම බලාපොරොත්තුවක් නැහැ. දැන් ගේ ළඟ ඉඳලා හොඳට අහගන්න. ගේ ළඟ ඉඳලා ඇවිදගෙන එනවා නුවර දොරටුව ළඟට. ඒ කියන්නේ නුවර දොරටුව පැන්නොත් එළියට කකුල තිබ්බොත් වැඩක් නැහැ. ආපහු ඒ පුතා එන්නේ නැහැ. පිටිපස්සේ ගොඩාක් අය එනවා. අර අම්මා අඬ එනවා. අඩියෙන් අඩිය වේදනාව මොනවද වෙන්නේ? වැඩි වෙනවා. එක සීමාවක් තියෙනවා. ඒ සීමාව පැන්නොත් එයා එහෙන් යාට ජීවිතේ වැඩක් නැහැ. 4 දෙනා උස්සන් එනවා. උස්සන් එනකොටම එකපාර කකුල එළියට තියන්න හදනකොටම කෙනෙක් ඇවිල්ලා තම කකුලක් ඇතුළට තියනවා. ජේසුස් වහන්සේ නායිම් නුවර වැන්දුබු ස්ත්‍රියගේ කඳුල නතර කරා. ආමෙන්. කොහොමද? අත තියන්න ඕන කෙනාට අත තිබ්බා. අත තිබ්බා විතරයි ඇස්වල කඳුළු නතර වෙනවා. මෙන්න hina වෙන්න පටන් ගත්තා. ඔයාගේ කඳුළු නතර වෙන්න නම් අත තියන්න ඕන තැන උන්වහන්සේ දන්නවා. දෙමව්පියෝ සතුටු වෙන්නේ කවුරු සතුටු වුණොත්ද? ළමයි සතුටු වුණොත්. දෙමව්පියෝ අඬන්නේ කවුරුන්ද? දරුවා ඉඳා. අඬන දෙමව්පියනේ ඔබ අඬන තැනට උන්වහන්සේ අත තියන්න යනවා.